ඔව් පුතේ අපිට දීලා තියෙනවා 999 ගුණ කිරීම 555 ගුණිතයේ පිළිතුරෙහි ඇති ඉලක්කම් වල එකතුව කීයද කියලා. මේ වගේ ප්‍රශ්නයක් දුන්නා පුතේ ඔයාලා පුහුණු කර කර හිටියොත් ඔයාලගේ වෙලාව යනවා ගොඩක් නේද? ඒකින්ද අපිට මේ විභාගයකදී එහෙම වෙලාව කියන එක ගොඩක් වැදගත් නේ. ඒකින්ද අපි මම මේකට කියලා දෙනවා ඔයාලට ලේසි ක්‍රම දෙකක්. ඒකෙන් ඔයාලට ගොඩක් ලේසි කියලා හිතන ක්‍රමේ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ පළවෙනි ක්‍රමය තමයි දැන් 999 ගුණ කිරීම 555 කියලා දෙනවා. ඒක දැන් මම ගුණ කර කර ඉන්නේ නැහැ. මම උත්තරේ කියන්නම්. 54445. හරිද? එතකොට මේකේ දැන් බලමු අපිට උත්තරේ ඉලක්කම එකතුව කීයද කියලා. දැන් 5යි 5යි 10යි 4යි 14යි 14යි 4යි 18යි 18යි 4යි 22යි 5යි 27යි. හරිනේ. එතකොට ඊළඟට මම තවත් එකක් ගන්නම්. 999 ගුණ කිරීම 123 කියලා. ඒකේ උත්තරය එනවා පුතේ 122877 කියලා. එතකොට මේකේ බලමු අපි ඉලක්කම් වල එකතු කීයද කියලා. 1යි 2යි 3යි 3යි 2යි 5යි 5යි 8යි 13යි 7යි 20යි 7යි 27යි. මේ දෙකෙන් දැන් 27 ආවේ. ඔන්න ඔගේ තියෙනවා පුතේ පොඩි රටාවක්. මොකද දන්නවද? ඒ කියන්නේ රටාවක් කියන්නේ නියතයක්. හරිද? අනිවාර්යයෙන්ම මේ 999 කියන එක ඉලක්කම් 3ක් තියෙන ඕනෑම සංඛ්‍යාවකින් ගුණ වුණොත් ඒකේ උත්තරේ ඉලක්කම් වල එකතු වෙනවා අනිවාර්යයෙන්ම 27ක්. ඒක නියතයි. ඒ කියන්නේ එතකොට මේ 999 ඉලක්කම් 3ක් තියෙන ඕනෑම සංඛ්‍යාවකින් ගුණ වුණාම පිළිතුරේ ඉලක්කම් වල එකතුව 27යි. දැන් ඒකේ මේ නම්බර 3 27යි. ඒක හින්දා තමයි අපිට මෙතන 27 ආවේ. හැබැයි මේකේ 99 ගුණ කිරීම කියලා තිබ්බනම් ඒ කියන්නේ 9ව 2ක් විතරක් ඇවිල්ලා 9ව 3ක් විතර තියෙනවානේ. 9ව 2ක් විතරක් වෙලා. ඒ කියන්නේ 99 ගුණ කිරීම කියලා එහෙම තිබ්බනම් ඒක අනිවාර්යයෙන්ම පිළිතුරේ ඉලක්කම් වල එකතු වෙන්නේ 18යි. ඒක හොඳට මතක තියාගන්න. මේක 999 හින්දා 23 27 ආවේ. එතකොට 9ම 4 ඒ කියන්නේ 9999 කියන 9999 ගුණ කිරීම කියලා එහෙම තිබ්බනම් 36යි. ඒ කියන්නේ නම් වරක් 4 36යිනේ. එහෙනම් ඉන්නේ අනිවාර්යයෙන් 36. ඒක නියතයක්. මේ විදිහට තමයි ඒක තමයි පළවෙනි ක්‍රමය. එතකොට තව ක්‍රමයක් මම ඔයාලට කියලා දෙන්නම්. දැන් මේකේ මෙහෙම උත්තරය ආවනේ. එතකොට දැන් ඔයාලා කොහොමද කියන්නේ 555 කියන එකකින් එකක් අඩු කරනවා. එතකොට එනවා 554යි. මෙන්න මේ 554 කියන එක තමයි මෙන්න මේ උත්තරේ පළවෙනි කොටසම එන්නේ. එතකොට මේ 555 අපිට ගුණ කරන්න දීලා තියෙන මේ 555න් එකක් අඩු කරපුවාම මේ ඒකේ උත්තරේ පළවෙනි කොටස එනවා. හරිද? ඊට පස්සේ මේ 999 කියලා තියෙනවානේ. මේ 999න් අඩු කරනවා මේ අපිට ආපු උත්තරේ 554. ඒක එතකොට කීයද? 9න් 4 5යි 9න් 5 4යි 9න් 5 4යි. එතකොට ඒ එන්නේ පිළිතුරේ දෙවැනි කොටස. මෙන්න මේ කොටස තමයි නේද මේ එන්නේ තියෙන්නේ. මේ පළවෙනි කොටස මේ දෙවැනි කොටස. හරිද? එතකොට මේ විදිහට අපිට හොයාගන්න පුළුවන් මේකේ පළවෙනි විදිහට මේකේ උත්තරේ. ඊට පස්සේ අර විදිහටම එකතු කරපුවාම 27යි කියලා උත්තරය එනවා. හැබැයි අපිට ඔය විදිහට මේ විදිහට ගණන් හද ඉන්න ඕනේ නැහැ. මේක දැක්ක ගමන්ම අපිට දැන් උත්තරය හොයාගන්න පුළුවන්. මේකේ 9 කීයක් තියෙනවද?
එහෙනම් අනිවාර්යයෙන්ම උත්තරේ පිළිතුරේ ඉලක්කම එකතුව 27යි කියලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. දැන් ඔයාලට එහෙම නැත්නම් ඉතින් මේ විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකට ඉතින් ටික ගාන හදන්න ඕනේ.